සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් වෙනදා වගේම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ආව ඔයාව. ඔන්න ඉතින් අපි අපේ 64 වන වීඩියෝ එකත් අරගෙන ආවිලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මිහින්තලේ ගිරිබණ්ඩ දාගැබ ගැනයි. මිහින්තලේ පිළිබඳව අපි කතා කරන්න ගත්ත පළවෙනි වීඩියෝ එකෙන්ම අපි ඔයාලට කිව්වා මතක ඇතිනේ මිහින්තලා පුදබිම ආශ්‍රිතව විශාල නටබුන් ප්‍රමාණයක් වගේම විශාල දාගැබ් සංඛ්‍යාවක් තිබෙන බව. එම දාගැබ් වලින් මිහින්තලා මහා සෑය, කණ්ඩක චෛත්‍ය, කටු සෑය සහ ඉදිකටු සෑය වැනි දාගැබ් පිළිබඳව අපි විස්තර අරගෙන ආවා ඔයාලට මතක ඇති. සාමාන්‍යයෙන් මිහින්තලය වන්දනා කරන්න යන බොහොමයක් පිරිස් වන්දනා කරන්නේ මිහින්තලා මහා සෑය, මිහිඳු මහා සෑය වගේම මිහින්තලා උප විහාරාරාම සංකීර්ණයට අයත් කටු සෑය පමණයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා එහෙම වන්දනා කරන්න යන්නේ නැති මිහින්තලාවේ තවත් එක් කඳු ගැටයක් මත හුදකලාව වැඩ සිටින ගිරිබණ්ඩ දාගැබ ගැනයි. මෙම දාගැබ අපට හමුවන්නේ මිහින්තලා දානශාලාව අසලින් වනලැහැබ තුලට විහිදෙන තරමක් දුෂ්කර මාර්ගයේ තිමිරි පොකුණ පහු කරමින් මද දුරක් කන්ද තරණය කළායින් පසුවයි. මෙම දාගැබ හඳුන්වන නම ඇසුව පමණින්ම එය ටිකක් අමුතුයි නේද කියලා ඔයාලටත් හිතෙනවා ඇති. සාමාන්‍යයෙන් දාගැබක් සඳහා නමක් ලැබීමට එම ස්ථානය හඳුන්වන නාමය හෝ එම දාගැබෙහි තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලාත් බලපානවා. ඒ කාරණාව දෙසට අවධානය යොමු කළහොත් ඔයාලට මතක ඇති මහාදාටික මහානාග රජු මිහින්තලා මහා සෑය ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේදී නිර්මාණය කර ගිරිබාණ්ඩ පූජාව නමින් විශාල පූජාවක් මිහින්තලා මහා සෑයට පූජා කළ බව අපි මිහින්තලා මහා සෑය පිළිබඳව වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කළා. ඉතින් ඒ ආකාරයෙන් පූජා කළ භාණ්ඩ නිදන් කොට මෙම දාගැබ සැදූ බවටද මතයක් පවතිනවා. එම නිසා මෙය ගිරිබණ්ඩ දාගැබ යනුවෙන් විවහාරයට පැමිණි බව අපට සිතන්න පුළුවන්. එය සත්‍යයක් නම් අපට මෙය ඉදිකලේ මහාදාටික මහානාග රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේදී බව සිතන්න පුළුවන්. නමුත් මෙම දාගැබ ඉදිකලේ කවුද කියලා තවමත් සොයාගෙන නැහැ. මෙම දාගැබ වර්ෂ 1951දී ප්‍රතිසංස්කරණය කරන විට යම් අක්ෂර ප්‍රමාණයක් සඳහන් වූ ගඩොල් කීපයක් හමුවී තිබෙනවා. එම අක්ෂර අයිති කාලසීමාව ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස බවට තහවුරු කරගෙන තිබෙනවා. එම නිසා මෙම දාගැබ ක්‍රිස්තු වර්ෂයෙන් 8 වන සියවසේදී පමණ ඉදිකළ දාගැබක් බවටද මතයක් පවතිනවා. නමුත් එම සාක්ෂියෙන් පමණක්ම මෙය 8 වන සියවසේදී පමණ ඉදිකළ දාගැබක් ලෙස නියත වශයෙන්ම තහවුරු කළ නොහැකි බව තමයි විද්වතුන් පෙන්වා දෙන්නේ. මිහින්තලේ කණ්ඩක චෛත්‍යයට අපි හිතනවට වඩා බොහෝ පැරණි අතීතයක් ඇති බව මිහින්තලේ කණ්ඩක චෛත්‍ය පිළිබඳව වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වලා දුන්නා මතක ඇති කියලා හිතනවා. ඉතින් ඒ වගේ මෙම දාගැබටත් අපි හිතනවට වඩා දිගු අතීතයක් තිබෙන බව අපට පෙනෙනවා. නමුත් කෙනෙකුට මෙන්න මේ වගේ සිතුවිල්ලක් එන්න පුළුවන්. මිහින්තලා මහා දාගැබට කළ ගිරිබාණ්ඩ පූජාවේ පූජා භාණ්ඩ නිදන් කර මෙම දාගැබ සැදුවා නම් මෙය මීට වඩා විශාල එකක් විය යුතුයි නේද කියලා. ඒ කාරණාවේදී ඔබ නිවැරදි. එහිදී අපට හිතන්න පුළුවන් එයින් යම් ප්‍රමාණයක් පමණක් මෙහි නිදන් කරන්නට ඇති බව. කෙසේ වෙතත් මෙම දාගැබ නිර්මාණය කළා කියන කාරණාවේදී මෙම දාගැබට වගේම මිහින්තලයේ සමහර දාගැබ් වලට මෙන් විශේෂ පරිශ්‍රමයක් දරන්නට නම් වෙලා තියෙනවා. මොකද මෙම දාගැබ පිහිටලා තිබෙන්නේත් කඳු ගැටයක් මත. එම කඳු ගැටය මතට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ජලය රැගෙන යාමට බොහෝ වෙහෙස මහන්සියක් වන්නට ඇති බව අපට පෙනෙනවා. මෙම දාගැබේ නිදන් කොට ඇති ධාතුන් වහන්සේලා පිළිබඳව නිශ්චිත තොරතුරක් අපට හමුවන්නේ නැහැ. මෙම දාගැබ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී මෙහි ධාතු කුටි 3ක් තිබූ බව සොයාගෙන තිබෙනවා. මෙම දාගැබ ගැන කතා කරන විට අපට කතා කළ යුතු වැදගත්ම මාතෘකාව වන්නේද මෙහි තිබෙන ධාතු කුටියයි. මෙම දාගැබ නිදන් හොරුන් විසින් මංකොල්ල කෑ බවත්, එහිදී මෙම ධාතු කුටිය පිටත ලෝකයට නිරාවරණය වූ බවත්, එහි ඊතා වටිනා අනුරාධපුර යුගයට අයත් සිතුවම් තිබුණ බවත් ඔයා දන්නවද? සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම දාගැබ්වල තිබෙන ධාතු කුටි බිතු සිතුවම් වලින් අලංකාරය කර තිබෙනවා. රුවන්වැලි මහා සෑය පිළිබඳව වීඩියෝ එකෙන් ඒ පිළිබඳව ඔයාලට කියලා දුන්නා මතක ඇති කියලා හිතනවා. ඉතින් මේ දාගැබත් එලෙස ධාතු කුටියේ තිබූ සිතුවම් නිදන් හොරුන්ගේ මංකොල්ල කෑම හේතුවෙන් අපට දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් සෙනරත් පරණවිතාන මහතා මෙම දාගැබ සංරක්ෂණය කරන විට ධාතු කුටි 3න් 2ක් එහි සිතුවම් සමගම විනාශ වී තිබෙනවා. වාසනාවකට වගේ යම් පුරාවස්තු කිහිපයක් සමග එක් ධාතු කුටියක් සුරක්ෂිතව තිබී හමු වී තිබෙනවා. එම ධාතු කුටිය මෙම දාගැබෙන් ඉවත් කර දැනට මිහින්තලා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. මෙහි සිතුවම් පිළිබඳව අපි දීර්ඝ විස්තරයක් අනුරාධපුර යුගයේ බිතු සිතුවම් පිළිබඳව අපගේ 63 වන වීඩියෝ එකෙන් ගෙනාව නිසා මෙතෙන්දී කතා කරන්නේ නම් නැහැ. ඔයාලට ඒ වීඩියෝ එක ස්ක්‍රීන් එකේ උඩින් දැන් මේ පේන ලින්ක් එකෙන් ගිහින් නරඹන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකේ පොරොන්දු වුණු විදිහටම ඔයාලට දැන් මම මේ ධාතු කුටිය පිළිබඳව විස්තර කියන්නයි යන්නේ. ඔයාලට මේ පේන බ්ලොග් ගල් එක උඩ එක තියලා වගේ යම් වස්තුවක් පේනව නේද? මේක තනි කළු ගලකින් නිර්මාණය කරන ලද තට්ටු 7කින් සමන්විතව තිබෙන විදිහට නිර්මාණය කර ඇති ශෛලමය වස්තුවක්. මෙයින් නිරූපණය කරන්නේ මහාමේරු පර්වතය බව විද්වතුන් ප්‍රකාශ කරනවා. එය කොටස් 7කට බෙදා ඇත්තේ මහාමේරු පර්වතය වටා ඇති කඳු මුදුන් 7 නිරූපණය කිරීමට බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම හතර පැත්තෙන් තිබෙන ඝනකාභයක හැඩයෙන් යුත් ගල් කුටි 4න් පුරාණ ලෝකයේ මහා දූපත් 4 නිරූපණය කරන බව විද්වතුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම අසාමාන්‍ය සහ අහඹු සොයා ගැනීම ශ්‍රී ලංකාවේ පුරාතන ආධ්‍යාත්මික හා කලා සම්ප්‍රදායන් මෙන්ම බුදුදහම පිළිබඳව විරල ගණයේ තොරතුරු විද්‍යාමාන කරනවා. මේ ධාතු කුටිය නිදන් හොරු කොල්ල කෑම නිසා මෙහි තිබුණු සියලු පුරාවිද්‍යාත්මක වගේම වටිනා වස්තු අපිට අහිමි වුණා. යම් විදියකින් ඒවා තිබුණා නම් මං ඔයාලට කලින් කිව්වා වගේම ගිරිබාණ්ඩ පූජාවේ බඩු භාණ්ඩ ආදියද යන්න තහවුරු කරගෙන මෙම දාගැබේ විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගන්න තිබුණා. බොහෝ දෙනා මෙම දාගැබ සුවිශේෂී දාගැබක් ලෙස සලකන්නේ මෙහි තිබෙන ධාතු කුටියේ සිතුවම් සහ අනෙකුත් පුරාවස්තුන් නිසා. යම් විදියකින් මෙම දාගැබ නිදන් හොරු විවෘත කළේ නැත්නම් අපි අදටත් මෙම සිතුවම් හෝ එහි තිබෙන දේවල් ගැන විස්තරයක් දන්නේ නැහැ. මෙවැනි දේවල් මේ ඉපැරණි දාගැබ් සියල්ලේම වගේ තිබෙනවා. නමුත් ඒවා අපට විවෘත කරලා බලන්න විදිහක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මතක් කළ යුතුයි මේ සියලුම දාගැබ් අපිට ඉතා වටිනවා. ඉතින් ඔයාලගේ කුතුහලය වැඩි කරන්නත් එක්කම කියන්න ඕන මේ වගේ ධාතු කුටිය විවෘත කරපු තවත් දාගැබක් තිබෙනවා. ඉදිරියේදී වීඩියෝ එකකින් අපි ඒ ගැන කතා කරමු. මෙම දාගැබේ වර්තමානය ගැන කතා කළොත් පරිමිතය අඩි 80ත් 90ත් අතර ප්‍රමාණයක් සහ උස අඩි 26ක් 27ක් පමණ වෙනවා. මෙම දාගැබ මධ්‍යම ප්‍රමාණයේ පේසාවල්ලු ත්‍රිත්වයකින් සමන්විත දාගැබක්. මෙම දාගැබ අතීතයේදී වාහල් කඩවල් වලින් සමන්විතව තිබූ බව අපට මෙහි නටමුන් දෙස බලන විට පෙනී යනවා. නමුත් අපට කිසිම වාහල් කඩක නටමුන් ප්‍රමාණයක් දැකගත හැකිවන්නේ නැහැ. මෙය බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත දාගැබක්. විශාල සලපතල මළුවක් මෙම දාගැබට නැහැ. ඇත්තටම කියනවා නම් මෙම දාගැබ මේ ආකාරයෙන් හරි ඉතුරු වෙලා තියෙන එක වටිනවා. මොකද මෙම දාගැබ සොයාගන්න අවධියේ තනිකරම පස් ගොඩක් ලෙසට තමයි පැවතිලා තිබිලා තියෙන්නේ. සමහර විද්වතුන් මෙම දාගැබ නොහැදුණු දාගැබ ලෙසටද අර්ථකථනය කරනවා. නිශ්චිතවම කිව නොහැකි වුණත් එලෙස පවසන්නේ මෙහි ගර්භය කොටසේ අඩක් පමණක් දැකිය හැකි බවින් බව කිව හැකියි. ඒ නිසා මෙය කොටවේර සම්ප්‍රදායට අයත් ස්මාරක ගණයේ දාගැබක් නිසා බවත් කිව හැකියි. එය සත්‍යයක් නම් මෙය ගිරිබාණ්ඩ පූජාවේ භාණ්ඩ නිදන් කොට එය සිහිවීම පිණිස සාදු දාගැබක් බවටද සිටිය හැකි. නමුත් එය නිශ්චිතවම කිව නොහැකියි. ඉතිහාස ග්‍රන්ථ පරිහරණයේදී පවා අපට මෙම දාගැබ ගැන තොරතුරු හමුවන්නේ නොමැති තරම්. මෑතක් වනතුරුම හඳුනා නොගත් දාගැබ. එහෙමත් නැත්නම් නමක් නොමැති දාගැබ යනුවෙන්ද අර්ථකථනය කර තිබෙනවා. පසුව 4 වන මිහිඳු රජුගේ පුවරු ලිපියේ සඳහන් ගිරිබණ්ඩ දාගැබ මේ බවට හඳුනාගෙන ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මිහින්තලේ වන්දනාවේ යන ඔයා ප්‍රධාන සිද්ධාස්ථාන වලට අමතරව මෙම දාගැබද වන්දනාමාන කරන්න නරඹන්න යන්න කියලා මතක් කරනවා. ඒ වගේම තනියම නොයා කීප දෙනෙකු එකතු වී යනවා නම් හොඳයි කියන කාරණාවත් අපි මතක් කරනවා. ඔන්න ඉතින් අපි මිහින්තලා ගිරිබණ්ඩ දාගැබ පිළිබඳව තොරතුරු ගොඩාක් අරගෙන හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මීට අමතරව මොනවා හරි ඔයා මේ ගැන තොරතුරක් දන්නවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කියන්න වගේම මේ වගේ වැදගත් තොරතුරු ඉගෙන ගන්න නරඹන්න අපේ YouTube channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ධාතු කුටියේ ඡායාරූප අපි ලබාගත්තේ අන්තර්ජාලයෙන්. මොකද ඒවා ඡායාරූප ගන්න දෙන්නේ නැති නිසා. වෙනදා වගේම ගිරිබණ්ඩ දාගැබේ අපි ලබාගත්ත ඡායාරූප ඔයාලගේ අධ්‍යයන කටයුතු වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක පල්ලෙහින් දාලා තියෙනවා. ඉතින් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ගිහින් එන්නම් අපි ආට් ලංකා එක්ස්ප්ලෝරේෂන්.